ඔව්. අපි මේ වැඩේ හොඳට කරමු. ඒක හොඳයි ප්‍රදීප් මහත්තයා. ඔය පුංචි බණ්ඩට නෑදෑයෙක් ගමේ කවුරුත් නෑනේ. එහෙව් එකේ අපි මරණ වැඩ කටයුතු හොඳින් කරන්න ඕනේ. පරම්පරා ගණනක නිවසේ ආරක්ෂක ඔසුගුණය ස්වදේශී කුහුඹ ඔරිජිනල්. මේ ප්‍රදීප් මහත්තයාට අර රහසක් ගැන කියන්න තියෙනවා කියලා කිව්වේ. ඔය මැරිච්ච පුංචි බණ්ඩ මාමා ඊයේ හැන්දෑ මාව මුණ ගැහෙන්න ආවා. පුංචි බණ්ඩ දන්නවා කිව්වා මට ගැහුවේ කවුද කියලා. හැබැයි මට ඒක අහගන්න බැරි වුණා. ඒ මොකද? ඒ වෙලාවේ උපාලිය තෙන්ට ආවා. කලබලේ නිසා කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ සිද්ධියත් එක්ක මරණය සම්බන්ධයි කියන එකද? ඒක නම් දන්නේ නැහැ හාමුදුරනේ. අපි මරණ පරීක්ෂණ වාර්තාව ආවම බලමු. හොඳයි. එහෙමනම් සඳලි ගෑල් ළමයි ටිකක් එකතු කරගෙන සංග්‍රහ පැත්ත බලා ගන්න. අපි මරණ වැඩ කටයුතු ටික බලා ගන්න. අපි ලොකු හාමුදුරුවන්ටත් කියලාම වැඩේ පටන් ගමු. ඒක හොඳයි. කොහොමත් ඉතින් මරණේ බාර ගන්න වෙන්නේ අපිටනේ. හාමුදුරනේ මේ මිනිහ තියන්නේ කොහෙද? ඒ ගැන මම බලා ගන්න. කාත් කවුරුවත් නැති වුණාම ඔහොම තමයි. අපි ප්‍රජාශාලාවේ මරණ වැඩ කටයුතු ටික කරමු. හොඳයි හාමුදුරනේ. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. හොඳයි.